ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලා මේක තුල ඉන්නේ ජොබ් ප්ලස් එක YouTube channel එකකින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මම කලින් වීඩියෝ එකෙන් ගෙනාවා රෝණ විශ්වවිද්‍යාලයට අදාළව තනතුරු ලැබැතු රැසක් පිළිබඳව වීඩියෝ එකක්. එහිදී ඒ තනතුරට අදාළව ඔයාලා අයිදුම්පත් යොමු කරන්න ඕනේ ඔන්ලයින් මාර්ගයෙන් කියලා තමයි සඳහන් කරලා තිබ්බේ. ගොඩ දෙයට ප්‍රශ්නයක් කරලා තිබ්බා ඔන්ලයින් මාර්ගයෙන් අයිදුම්පත් යොමු කිරීම සම්බන්ධව ගැටලු ගොඩක් මයින් අහලා තිබ්බා. කොහොමද හරියාකාරව රෝණ විශ්වවිද්‍යාලයේ තනතුරු පුරපොර සඳහා අයිදුම්පත් යොමු කරන්න කියලා. මම ඒ සම්බන්ධව හරියාකාරව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මේ වෙබ් පේජ් එකට යන්න ඕන ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ලින්ක් එක සඳහන් කරොත් application.ruh.ac.l කියන වෙබ්සයිට් ලින්ක් එක හරහා තමයි ඔයාලට වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේදී මුලින්ම ඔයාලට දක ගන්න පුළුවන් ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් එක. මේ ඉස්සෙල්ලාම තියෙන ඊමේල් පාස්වර්ඩ් ලොගින් ඉන්ස්ට්‍රක්ෂන් සහ ක්‍රියේට් ඇන් account කියලා. අපි මුලින්ම ඉන්ස්ට්‍රක්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මේකෙන් සියලුම ලොගින් ඉන්ස්ට්‍රක්ෂන්ස් උපදෙස් සියල්ලම ඔයාලට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. මුලින්ම කොහොමද ගිණුම සාදා ගන්න ආකාරය, ඒ වගේම ගිණුම සක්‍රිය කරන්නේ කොහොමද, පාදිරියට ලොග් වෙන්නේ මොන ආකාරයකද කියලා ඔයාලට සියල්ල මෙහිදී බලා ගන්න පුළුවන්. අපිට මුලින්ම කරන්න තියෙන්නේ create an account කියන බටන් එක ක්ලික් කරන්න ඕන. මේදී ඔයාලට ඔයාලගේ නම සඳහන් කරන්න ඕන, ඒ වගේම ෆෝන් නම්බරේ සඳහන් කරන්න ඕන ඊළඟ බොක්ස් එකේ. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එක, ඔයාලගේ වැඩ කරන ඊමේල් එකක් ඔයාලට මෙහිදී සඳහන් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ ගිණුමට සම්බන්ධ ඔයාලට මෙහිදී හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් හදලා මේ දෙකටම එකම පාස්වර්ඩ් එක ලබා දීලා I accept term and condition කියන එක දීලා ඔයාලට රෙජිස්ටර් වෙන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් මේ ෆෝම් එක දැන් ෆිල් කරගමු. මම මෙහිදී සියල්ලම ෆිල් කරලා අවසానයි. මේ ආකාරයට ඔයාලට ෆිල් කරගන්න පුළුවන්. මේකදී විශේෂයෙන් කියන්න ඕන පාස්වර්ඩ් එක නිර්මාණය කරද්දී ඔයාලා capital simple සහ @ and symbol භාවිත කරලා mix පාස්වර්ඩ් එකක්, හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් නිර්මාණය කරලා මේ සඳහා ඇතුළත් කරන්න ඕනේ. එහෙම ඇතුළත් කරලා ඔයාලා සියලු විස්තර සම්පූර්ණ කරාට පස්සේ අපි register button එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. register form එක ක්ලික් කරාට පස්සේ ඔයාලට user register successfully please check your email to activate your account කියලා මැසේජ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ email box එකට ගිහිල්ලා email එක check කරගන්නයි. ඊට පස්සේ ඔයාලා email box එකට ගිහින් බලද්දී ඔයාලට තියෙනවා account activation කියලා ඔයාලට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. එහිදී තියෙනවා active my account කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මැසේජ් එකක් පෙන්නනවා your email verification is complete කියලා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට home කියන බටන් එක ක්ලික් කරන්න. home බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් login page එකට ඔයාලට එනවා බලා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ ඔයාලා create account උණු email එකයි password එකයි හරියාකාරව සඳහන් කරලා මේ සඳහා login වෙන්න. මම දැන් ඒ දෙක fill කරගත්තා. fill කරගෙන අපිට තියෙන්නේ login කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලා login fill කරාට පස්සේ ඔයාලා දැක ගන්න පුළුවන් online application portal කියලා වෙනම dashboard එකක් විවෘත වෙනවා. එහිදී ඔයාලට සියලු විස්තර මේ සම්බන්ධව බලා ගන්න පුළුවන්. එහිදී instruction එක මේ හරියාකාරව කියවලා බලන්න ඕනේ. කියවලා බැලුවට පස්සේ ඔයාලට අදාළව සියලු විස්තර ඔයාලට මෙහිදී බලා ගන්න පුළුවන්. ඔයාලට මෙහි guideline එකක් දක්වලා තියෙනවා. ආයුධම්පත නිසියාකාරව පිරෙන ආකාරය සම්බන්ධව මෙහි දක්වලා තියෙනවා. මුලින්ම vacancies ටික check කරලා ඊට පස්සේ ඔයාලා ආයුධම් කරන තනතුරු තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ පුද්ගලික තොරතුරු ඔයාලට ඉදිරිපත් කරන්න තමයි තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි ඔයාලගේ O level, A level, university education සම්බන්ධව සියලු විස්තර, ඒ වගේම ක්‍රීඩා සහතික, ඒ වගේම ඔයාලගේ වත්මන් රැකියාවක් තියෙනවා ඒ සම්බන්ධව ඒ සියලු විස්තර ඊට පස්සේ ඔයාලට ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ෆයිනල් සබ්මිෂන් එක ගැන කතා කරොත් සියලු කොටස් පුරවා සහ ලිපිකුණු උඩුගත කිරීමෙන් පසු ෆයිනල් සබ්මිෂන් බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ track your status කියලා ඊට පස්සේ ඔයාලගේ තත්ත්වය පරීක්ෂා කරන්න පුළුවන් dashboard එකට ගිහිල්ලා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ ආයුධම්පත පරීක්ෂාවෙන් පසු ඔයාලට ඊට පස්සේ තියෙන්නේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඇප්ලිකේෂන් එකේ යොමු අංකයක් තියෙනවා. ඒ යොමු අංකය භාවිත කරලා රුහුණු විශ්වවිද්‍යාලයේ රැස් කිරීමේ ගිණුමට ඔයාලා අදාළ ගාස්තුව ගෙවන්න තමයි තියෙන්නේ. ඒ ගෙවීමෙන් පසු ගේම් වවුචරේ ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වුණාට ඔයාලා ඒ වවුචරේ ඔයාලා ළඟ තියාගන්න ඕනේ. කුමක් අවස්ථාවකදී ඉල්ලා සිටියොත් ඔයාලට එය ලබා දෙන්න පුළුවන් වෙන ආකාරයට. ඔයාලා ඔන්ලයින් පේමන්ට් කරනවා නම් ඔයාලට මෙහි ලින්ක් එකක් දාලා තියෙනවා. pay.ruh.ac.lk කියන වෙබ්සයිට් එක හරහා ඔයාලට ඔන්ලයින් පේමන්ට් කරගන්න පුළුවන්.
ඔයාලා ඔන්ලයින් පේමන්ට් කරොත් ඔයාලට මේ ලින්ක් එකට යන්න පුළුවන්. ඒ ලින්ක් එකට ගියාට පස්සේ ඔයාලට මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. ඔයාලට මෙතනින් අවශ්‍ය කැටගරිස් තෝරලා ඔයාලා NIC නම්බර් එක, ඊමේල් එක, නම ඒ අදාළ තොරතුරු සඳහන් කරලා ඔයාලට ගේම් වල තියෙන මුදල මෙතනින් සඳහන් කරලා ඔයාලා සබ්මිට් කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය මුදල ඔන්ලයින් පේමන්ට් එකක් ආකාරයට මෙහිදී ගේම් කටයුතු කරගන්න පුළුවන්. අපි ඊළඟට තියෙනවා ඩෑෂ්බෝඩ් ඇප්ලිකේෂන් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා ටැබ් තුනක් මේකේ සඳහන් කරලා තියෙනවා. අපි දැන් මුලින්ම කරන්න ඕනේ ඇප්ලිකේෂන් කියන ටැබ් එකේ තියෙන ඇප්ලිකේෂන් පොසිෂන් කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. අපි එම සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මේ සීල තනතුරු බලා ගන්න පුළුවන්. ඔයාලා තනතුරු දෙක තුනකටම ඔයාලා ඇප්ලයි කරනවා නම් ඒ සඳහා මේ අදාළ තනතුරු වලට බලලා ටික් මාක් දාලා සිලෙක්ට් කරන්නයි ඕනේ. මම මෙහිදී work site grade 3 කියන තනතුරට මම අයිදුම්පත් යොමු කරන්නේ. ඒ නිසා මම මේ තනතුර සඳහා විතරක් ටික් මාක් එකක් දාලා තියෙනවා. දාලා ඔයාලා තියෙනවා apply for selected post කියලා තියෙනවා කරලා තියෙනවා. ඒක සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලා successfully applied කියලා මේ දී පෙන්නුම් කරනවා. අපිට ඊට පස්සේ තියෙන්නේ next කියන බටන් එක ක්ලික් කරන්න. අපිට ඊට පස්සේ ඔයාලට personal informations විදිහට ඔයාලගේ full name එක, ඒ වගේම වාසගම සමග නම, ඒ වගේම ඔයාලට title එක, ස්ත්‍රී පුරුෂ භාවය, permanent address එක, postal address එක, birthday එක, mobile number දෙකක් ඉල්ලලා තියෙනවා. ඒ වගේම civil status එක, ඒ වගේම citizenship එක වගේ තොරතුරු මෙහිදී ඉල්ලලා තියෙනවා. ඔයාලට එක් එක් තොරතුරු බලලා ඔයාලට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඒ ආකාරයට ඔයාලා personal details fill කරලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා save personal information කියන ටැබ් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. මම මේ සියලුම තවදුර ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක තවදුරටත් දික් වෙන හින්දා ඔයාලට මේ එක් එක් ටැබ් එක මේ ඔයාලට මේ සඳහන් කරලා තියෙන ඉස්සෙල්ලාම තිබ්බේ ඇප්ලිකේෂන් පොසිෂන් එක ඔයාලගේ තනතුරු සිලෙක්ට් කරලා ඔයාලට ඇප්ලයි පොසිෂන් දුන්නාට පස්සේ ඔයාලට ඊළඟ ෆෝම් එක විදිහට පර්සනල් ඩීටේල්ස් ෆෝම් එක එනවා. ඊට පස්සේ පර්සනල් ඩීටේල්ස් ෆෝම් එකේ ඔයාලා මේ සීල තොරතුරු ෆිල් කරාට පස්සේ ඔයාලා save personal information කියන බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට GCE O level examination result form එක බලා ගන්න පුළුවන්. එහිදී ඒ සම්බන්ධව තොරතුරු ඇතුළත් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඇතුළත් කරලා save කරාට පස්සේ මේ වගේ ටැබ් එකක් ඔයාලට දිස්සනවා. ඒ එහෙම save කරාට පස්සේ GCE A level examination result form එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ form එකත් ඔයාලගේ අදාළ result සඳහන් කරලා ඔයාලට save කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ student attendance පිළිබඳව අහනවා. ඒ වගේම යුනිවර්සිටි එඩියුකේෂන් පිළිබඳව ඊට පස්සේ ඔයාලගේ වෘත්තීය කුසලතා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් දක්වන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ ක්‍රීඩා කුසලතා, ඒ වගේම ඔයාලගේ අමතර සුදුසුකම්, වර්තමාන රැකියාව, පෙර රැකියාව මොනවද කියලා සඳහන් කරන්න තියෙනවා. ඒ වගේම අදාළ පළපුරුද්දක් තියෙනවා නම් ඒ සම්බන්ධ විස්තර ඔයාලට සපයන්න පුළුවන්. ඒ වගේම උපකාරක ලියවිලි වශයෙන් ඔයාලගේ ජාතික ඇඳුම්පත, ඒ වගේම රියදුරු ප්‍රපත්‍රය ආදී දේවල් මේදී අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ වෙනත් තොරතුරු වශයෙන් විස්තර අහනවා. ඒ සම්බන්ධව තොරතුරු ඉදපත් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඇඩ් රිෆරන්ස් යටතේ ඔයාලගේ ඥාතීන් වුණ දෙදෙනෙක්ගේ නම් සහ ලිපිනයන් ඒ අදාළ විස්තර ඔයාලට ඇතුළත් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ ෆයිනල් සබ්මිෂන් එක කරලා ඔයාලගේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ සියලු විස්තර සබ්මිට් කරාට පස්සේ ඔයාලා ඩෑෂ්බෝඩ් එකේ බලා ගන්න පුළුවන් මේ සියලුම විස්තර හරියාකාරව ෆිල් වෙලාද කියලා. මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්ඩින් කියලා තියෙනවා සියලුම දේ කම්ප්ලීටඩ් කියලා මේ ආකාරයට සඳහන් වෙනවා. සියලු තොරතුරු ඉදිරිපත් කරාට පස්සේ ඔයාලට මෙතනින් ඩේට් එකයි ඔයාලා ඇප්ලයි කරපුවා සියලුම දේවල් හරියාකාරව ඉදිරිපත් කරලා තියෙනවා නම් සියලු දේ කම්ප්ලීට් කියලා මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් විදිහට රෝහණ විශ්වවිද්‍යාලයේ තනතුරු ඇබෑතු සඳහා කොහොමද හරියාකාරව අයිදුම්පත් යොමු කරන්න කියලා. ඉතින් මේ විදිහට තමයි හරියාකාරව රෝහණ විශ්වවිද්‍යාලයේ පවතින රැකියා ඇබෑතු සඳහා ඔන්ලයින් මාර්ගයෙන් අයිදුම්පත් යොමු කරන්නේ. ඔයාලා දැන් හරියට අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. මේ තනතුරු වලට නිසියාකාරව ඇප්ලයි කරගන්න පුළුවන් කියලා මම හිතනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ශනිකව රිප්ලයි කරලා ලබා දෙන්නම්. ඒ වගේම WhatsApp group එකේ link එක WhatsApp channel එකේ link එක මම description එකේ දාලා තියෙනවා. ඒ group එකටත් WhatsApp channel එකත් follow කරලා තියාගන්න. මේ වගේ අලුත් රැකියා විස්තර ඔයාලට ඒ group එකයි channel එක ඔස්සේද ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ රැකියා බැර්තු ඉක්මනින් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.